ලංකාවේ මහා වංශකතාව වන මහා වංශය පෙරලා බැලු විට එහි මුල්ම වචන ලියවී ඇත්තේ කිසිදු රජෙකු ගැන නොවේයි. විජය කුමරු අනුරාධපුරය හෝ දේශපාලන ඉතිහාසයේ කිසිදු සිදුවීමක් ගැන එහි මුලින්ම සඳහන් වන්නේ නැහැ. කිසිදු රාජවංශයක් ගැන කතා කිරීමට පෙර මහා වංශය අපට පවසන්නේ බුදුන් වහන්සේ තෙවරක්ම මේ දිවයිනට වැඩම කළ බවයි. ඒ මේ බිම බුදුදහම රකින දේශය හෙවත් ධර්මද්වීපයක් ලෙස කැපකිරීම සඳහායි. මෙය මහා වංශයේ එන පූජනීය පූර්විකාවයි. ඉන් පසුවෙන සෑම රජකුගේම කතාව, සෑම යුද්ධයක්ම සහ සෑම ස්තූපයක්ම ගොඩනැගෙන්නේ මේ පදනම මතයි. එනම් ශ්‍රී ලංකාව බුදුදහමේ කේන්ද්‍රස්ථානයක් ලෙස තීරණය වුණේ බුදුන් වහන්සේගේම කැමැත්ත පරිදි බවයි. අපේ රටේ මේ අභිමානවත් ඉතිහාසය සමග දිගටම රැඳී සිටීමට වංශකථා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අපහා එක්වන්න. පළමු වැඩම කිරීම මහියංගනය. බුද්ධත්වයට පත්වී නව මසක් ගත වූ තැන බුදුන් වහන්සේ දුටුවා තමන් වහන්සේගේ දහම අනාගතයේදී වඩාත්ම බැබලෙන දේශය වන්නේ ලංකාව බව. නමුත් ඒ වන විට දිවයින පුරා සිටියේ යක්ෂයන්. දහම පැතිරවීමට පෙර මේ බිම මිනිස් වාසයට සුදුසු තැනක් බවට පත් කළ යුතු වුණා. ඒ කාලයේ ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේ මහවැලිගං ඉවුරේ මහානාග උයන නම් මනරම් ස්ථානයක් තිබුණා. යොදුන් 3ක් දිග යොදුනක් පළල් මේ ස්ථානය දිවයිනේ සියලුම යක්ෂයන්ගේ නිත්‍ය රැස්වීම් පොළයි. බුදුන් වහන්සේ වැඩම කළේ ඒ මහා යක්ෂ රැස්වීම් මැදටයි. මහා වංශයට අනුව බුදුන් වහන්සේ අහසේ වැඩ සිටිමින් වර්ෂාව, කුණාටු සහ අන්ධකාරය මවමින් යක්ෂයන්ගේ සිත්තුර බියක් ඇති කළා. බියටපත් වූ යක්ෂයන් තමන්ට සහනය සලසන ලෙස ඉල්ලා සිටි විට බුදුන් වහන්සේ මෙසේ වදාලා. යක්ෂයිනි, මම ඔබගේ බිය සහ දුක දුරු කරන්නෙමි. ඒ වෙනුවට මාහට වාඩිවීමට සුදුසු බිම්කඩක් ලබා දෙන්න. ස්වාමීනි, අපි මේ මුළු දිවයිනම ඔබ වහන්සේට පූජා කරන්නමු යයි යක්ෂයෝ පිළිතුරු දුන්නා. එවිට බුදුන් වහන්සේ තමන් වහන්සේගේ පත්කඩය එලා එය ආශ්චර්යමත් ලෙස විශාල කළා. ඉන් යක්ෂයන් දිවයිනේ කෙළවරට තල්ලු වී ගිය අතර පසුව ඔවුන්ව ගිරි දිවයින නම් වෙනත් දූපතකට පිටත් කර හැරියා. ඉන්පසු ලංකාව මිනිස් වාසයට සුදුසු බිමක් බවට පත් වුණා. එහි වැඩ සිටිමින් බුදුන් වහන්සේ ධර්මය දේශනා කළා. එහිදී කෝටි සංඛ්‍යාත ප්‍රාණීන් තෙරුවන් සරණ ගිය අතර කැලණියේ මණියක්ඛිත නා රජුද ඒ අතර සිටියා. එදිනම තවත් වැදගත් චරිතයක් කතාවට එක්වනවා. ඒ තමයි ශ්‍රී පාද පර්වතයට හෙවත් සමන්ත කූටයට අධිපති සුමන සමන් දෙවියන්. උන්වහන්සේ බුදුන් වහන්සේගෙන් වැඳුම් පිදුම් කිරීමට පූජනීය යමක් ඉල්ලා සිටි විට බුදුන් වහන්සේ තම සිරස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දුන්නා. සමන් දෙවියන් ඒ ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කර මහියංගනයේ නිල් මැණික් ස්තූපයක නිධන් කළා. මහා වංශයට අනුව ලංකාවේ මුල්ම ස්තූපය මෙයයි. පසුව බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු සාරිපුත්ත රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ සරබුහු රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුව ගෙනවිත් මෙම චෛත්‍යයේම තැන්පත් කළා. පසුව දේවානම්පියතිස්ස රජුගේ බෑණනුවන් වූ උද්දකුලාභය කුමරු මෙය රියන් 30ක් දක්වාත් අවසානයේ දුටුගැමුණු රජතුමා මෙය රියන් 80ක් දක්වාත් විශාල කර තැනවුවා. දෙවන වැඩම කිරීම නාගදීපය. බුද්ධත්වයට පත්වී 5 වන වසරේදී බුදුන් වහන්සේ සෙවෙත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින විට ලංකාවේ නාග රජවරුන් දෙදෙනෙකු අතර මහා යුද්ධයක් ආරම්භ වීමට යන බව දුටුවා. ඒ මැණික් පුටුවක් වෙනුවෙන්. මහෝදර නම් නාරජු සහ ඔහුගේ බෑණනුවන් වූ චූලෝදර අතරයි මේ ගැටුම ඇති වුණේ. චූලෝදරගේ මවගේ පියා ඇයට දෑවද්දක් ලෙස ඉතා වටිනා මැණික් පුටුවක් ලබා දී තිබුණා. ඔහුගේ මරණයෙන් පසු මේ පුටුවට මහෝදර සහ චූලෝදර යන දෙදෙනාම අයිතිවාසිකම් කිව්වා. නාගයන් කෙරෙහි අනුකම්පාවෙන් බක් පොහෝ දිනක බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළා. සමිද්ද සුමන දෙවියන් උන්වහන්සේ සමග වැඩම කළ බව සඳහන් වනවා. දෙපාර්ශ්වයම යුද්ධයට සැරසී සිටින විට බුදුන් වහන්සේ අහසේ වැඩ සිටිමින් ඔවුන්ගේ ක්‍රෝධය සංසිඳුවා ධර්මය දේශනා කළා. අවසානයේ ඔවුන් මැණික් පුටුව මණියක්ඛිත නා රජුට පූජා කළා. බුදුන් වහන්සේ ඒ පුටුව මත වැඩ සිටිමින් නාගයන් දුන් දානය පිළිගෙන දහම් දෙසුවා. එහිදී මණියක්ඛිත නා රජු බුදුන් වහන්සේට තමන්ගේ රාජධානිය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළා.
අද යාපනය අර්ධද්වීපයේ නයිනතිව් දූපතේ පිහිටි නාගදීප පුරාණ විහාරය ඉදිවී ඇත්තේ මේ සාමය උදා වූ ස්ථානයෙහි. තෙවන වැඩම කිරීම කැලණිය බුද්ධත්වයෙන් 8 වන වසරේදී මණියක්ඛිකමනා රජුගේ නැවතත් කළ ආරාධනය පරිදි වෙසක් පොහෝ දිනක බුදුන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කළා. සාරිපුත්ත, මොග්ගල්ලාන, කස්සප, බක්කුල සහ අනුරුද්ධ යන මහා රහතන් වහන්සේලා ඇතුළු ඒ පිරිසට මණියක්ඛිත රජු මණික් මණ්ඩපයක් සකස් කර තිබුණා. බුදුන් වහන්සේ මණික් මණ්ඩපයේ වැඩහිඳ ධර්ම දේශනා කළ අතර සම්ප්‍රදායික විශ්වාසය වන්නේ උන්වහන්සේ කැලණි ගඟෙන් ස්නානය කළ බවයි. පසුව ඒ ස්ථානයේ මණික් පුටුව නිධන් කර කැලණි චෛත්‍යය ඉදි වුණා. නමුත් තෙවන ගමන කැලණියට පමණක් සීමා වුණේ නැහැ. බුදුන් වහන්සේ එදින දිවයිනේ සුවිශේෂී ස්ථාන රැසකට වැඩම කළා. මුලින්ම ශ්‍රීපාද ස්ථානයට වැඩම කර එහි සිරිපා සටහන තැබුවා. ඉන්පසු දිවා ගුහාව නම් ස්ථානයේ රහතන් වහන්සේලා සමග දිවා විවේකය ගත කළා. එතැන් සිට නැගෙනහිර දිගින් පිහිටි දීඝවාපියට වැඩම කර අනාගත ස්තූපය ඉදිවන තැන සමාධි සුවයෙන් වැඩ සිටියා. පසුව උතුරේ අනුරාධපුරයට වැඩම කර අනාගත ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය වන ස්ථානය, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය සහ සේල චෛත්‍යය ඉදිවන ස්ථාන සියල්ල තම පාද ස්පර්ශයෙන් පූජනීය කළා. බුද්ධ ഘോഷ හිමියන්ගේ සමන්තපාසාදිකාවට අනුව උන්වහන්සේ මුතියංගනයටත් වැඩම කළා. මහා වංශය මෙහිදී පවසන්නේ රජවරුන් චෛත්‍ය හැදීමටත් පෙර බුදුන් වහන්සේ මේ සෑම ස්ථානයකටම වැඩම කර ලංකාවේ පූජනීය සිතියම ඇඳ අවසන් කළ බවයි. බුදුන් වහන්සේගේ මේ ගමන් නිසා ලංකාවේ 12 ස්ථාන හෙවත් පූජනීය ස්ථාන 16ක් පිළිබඳ වන්දනා ක්‍රමය බිහි වුණා. එම ස්ථාන 16 වන්නේ මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රීපාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, ජයශ්‍රී මහාබෝධිය, මිරිසවැටිය, රුවන්වැලි සෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය, මිහින්තලය හා කතරගම කිරිවෙහෙරයි. උතුරේ නාගදීපයේ සිට දකුණේ කතරගම දක්වාත්, බටහිර කැලණියේ සිට නැගෙනහිර දීඝවාපිය දක්වාත් මුළු දිවයිනම මේ පූජනීය ස්ථාන 16න් බැඳී තිබෙනවා. බුදුන් වහන්සේ ඉන්දියාවේ කුසිනාරා නුවර පිරිනිවන් පන්නට මොහොතකට පෙර සක්දෙවිඳුන් අමතා මෙසේ වදාලා: සක්දෙවිඳුනි, මගේ ධර්මය අනාගතයේ සුරකෙන ලංකාවට අද විජය කුමරු ඇතුළු පිරිස ගොඩ බසිනවා. කරුණාකර ඔවුන්වත් ලංකාවත් ආරක්ෂා කරන්න. සක්දෙවිඳුන් ඒ වගකීම උපුල්වන් දෙවියන්ට පැවරුවා. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ඒ මොහොතේම විජය කුමරු ලංකාවේ වෙරළට ගොඩ බැසීම අහම්බයක් නොවේ. මහා වංශය පවසන්නේ ලංකාවේ රාජ්‍ය බලය ආරම්භ වූයේම බුදුදහමේ රැකවරණය මැද බවයි. වංශකථා යුගය එතනින් ආරම්භ වනවා. ඉදිරියටත් මේ ඓතිහාසික ගවේෂණය සමග එක්වීමට වංශකථා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මීළඟ කතාංගයෙන් හමුවෙමු.